අද අපි ඔබට කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ ඔබට නොකියුණු ඒ ජාත්‍යන්තර පැතිකඩ හැමෝම මග යන ජාත්‍යන්තර පැතිකඩ. ගරු අධිකරණයේ කරුණ දක්වපු වෙලාවෙත් මේ ජාත්‍යන්තර පැතිකඩ ඉතාමත් ප්‍රබල ලෙස මග හැරුණා කියන්නට පුළුවන්. මහාචාර්යවරුන් සාමයේ වන පොත් ලියපුවා පවා මේ ජාත්‍යන්තර පැතිකඩ සුළුවෙන් ලියලා 2001 කියලා නිකම් පටන් අරගෙන ලියලා මේක මග ඇරලා දැම්මා. ලංකාවේ ප්‍රබලය කියා ගන්න උගත්තුන්ටත් මේ කාල පරිච්ඡේදය පිළිබඳ තරම් අවබෝධයක් තිබුණේ නැහැ. 2019 පාසු ප්‍රහාරය එල්ල වෙන කල්ම කියලා කියන්න ඕනේ අප්‍රේල් 21 වනදා. අද දවසේදී ඔබ වෙත ගෙන එනු ලබන්නේ පාසු ප්‍රහාරයට තීන්දුව දීමට මාස දෙකක් පමණ තිබියදී ඔබ වෙත ගෙන එනු ලබන්නේ ඒ ලංකාවට මගහැරුණු පාසු ප්‍රහාරයේ තීරණාත්මක ජාත්‍යන්තර කතාවයි. අප එකතු කරත් තොරතුරු මේවා අද ඊයේ එකතු කරගත් තොරතුරු නෙමෙයි 2002 සිට අද දක්වා එනම් 9 වසරේ 2001 ඒ අල් කයිඩා ප්‍රහාරය එල්ල වූ දා පටන් ඒ 10 වසරේදී පටන් විශ්වවිද්‍යාලයේ අවසන් කර ශාස්ත්‍රපති උපාධිය දෙකත් අවසන් කර ඒ ස්ථානයේ දක්වා එකතු කර තොරතුරු තමයි අද ඒ සාරාංශය තමයි ඔබ වෙත ගෙනෙනු ලබන්නේ. 2001 දී අපි දන්නවා ලංකාවේ ගත්තම ඉස්ලාමික් ෆන්ඩමෙන්ටලිසම් කියන එක ලංකාවට යම්කිසි ආකාරයකට අවබෝධයක් තිබුණේ නැහැ කියලා කියන්නටම ඕනේ. අතරින් පතරේ කීප දිනක් මේ පිළිබඳව කතා කරත් බොහෝ දුරට මේක තිබුණේ ප්‍රබල උගත්වය කියා ගන්න සංවාදයේ පමණයි. ඒ උගතුන්ටවත් මේ පිළිබඳව හරි හැටි අවබෝධයක් තිබ්බේ නැහැ කියන එකත් මතක් කළ යුතුම කාරණයක්. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කතාව පටන් ගන්නේ 2001 සැප්තැම්බර් 1 වෙනිදා නෙමේ 9 වෙනිදා සැප්තැම්බර් 11 වෙනිදා එනම් 2001 9 වෙනි මාසයේ 11 9/11 ප්‍රහාරය ඇමරිකාවට එල්වීමත් එක්ක ඒ කාලේදී ඇත්තටම සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග ඇමරිකාවට පක්ෂපාතී සිටි ඉස්ලාමීය කණ්ඩායම් ඇමරිකානු විරෝධයක් පටන් ගන්නවා. ඊට පස්සේ එම කණ්ඩායම් වල විරෝධයේ පුපුරා යාමක් ලෙස තමයි මේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරයක් එල්ලවන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුණු විසුණු කරමින්. ඊට පස්සේ ඇමරිකන් ප්‍රහාරයක් වෙනම ඇෆ්ගනිස්තානයේකට එල්ල වෙනවා. ඉන් අනතුරුව තවත් ඇමරිකන් ප්‍රහාරයක් 2002 දී පමණ ඉරාකයට එල්ල වෙනවා. එහිදී ප්‍රධාන වශයෙන්ම ගත්තාම මේකෙදි IS වල මේ විකාශනය ගත්තාම IQ අල් කයිඩා තමයි ප්‍රධානතම ඉස්සර සිටියේ ඒ ඇමරිකානු ප්‍රහාරය ඉරාකයට එල්ලවීමත් එක්ක ඊට පස්සේ 2004 සදාම් හුසේන්ගේ මරණයෙන් පස්සේ ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් කියන නාමය තමයි මෙම අල් කයිඩා ඒ සංවිධානයේ ඔවුන් මෙම ගත්ත 2006 දී අපි දන්නවා සදාම් හුසේන්ගේ ගම්මානයේදී තමයි 2004 දී පමණ මෙම කණ්ඩායම් පටන් ගෙන තිබෙන්නේ. 2006 පටන් ගත්තේ 2006 දී පමණ තමයි ඔවුන් එම ගම්මානයේ ප්‍රහාර එල්ල කිරීමට ගත්තේ. ඇතැම් මාස්තාවලදී 2012 පමණ විට මෙම යම්කිසි ආකාරයකට සිතියමකට ඔවුන්ගේ සිතියම් පහ ප්‍රකාශයටපත් වුණා. මෙහිදී ISI කියන ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් එකෙන් පස්සේ IS කියන එක මේ තමයි 2013 එක එම නමයට ඔවුන් මාරුණා ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා කියන එකට. කෙසේතත් ඊට කලින් ඇත්තටම ඔවුන්ගේ සිතියමට ශ්‍රී ලංකාව පවා 2012 දී ඇතුළත් වුණා කියන එක මතක තබා ගත යුතු කාරණයක් බොහෝ තොරතුරු දන්නා අය. කෙසේතත් 2000
2007 වසර ශ්‍රී ලංකාවට ඉතාමත්ම සුවිශේෂී වසරක් කිව්වොත් ඉතාමත්ම නිවැරදි. මන්ද නැගෙනහිර පළාත මුදා ගන්නවා. නැගෙනහිර පළාත මුදා ගැනීමට ප්‍රථම එලිදක්වන ජාත්‍යන්තර සිතියම් වලදී ලංකාව ඉස්ලාමික් ෆන්ඩමෙන්ටලිසම් බෙල්ට් මූලධර්මවාදී බෙල්ට් එකට ඇතුළත් උනේ නැහැ කිව්වොත් ඉතාමත්ම නිවැරදි. කිසිදත් ලංකාවටත් නොදැනී 2007 දී යම් කිසියක් වෙනසක් බඩපත් වෙනවා. ඒ තමයි නැගෙනහිරින් LTT සංවිධානය ඉවත් කිරීමත් සමග ඉස්ලාමීය කණ්ඩායම් යම් කිසි ආකාරයකට බලවත් වීමක් දක්නට ලැබෙනවා. මේ පිළිබඳව 2007 දී හින්දුස්තාන් පුවත්පත බාලචන්ද්‍රන් මහත්මයා ලියන ලිපියේ වගේ ඉතාමත්ම මැනවින් තේරුම් ගන්න මම නම් මේක කියුවේ 2007 දී නෙමෙයි 2009 දී කියුවේ විශ්වවිද්‍යාල කාලය තුලදී. ඔව් යම් කිසි ආකාරයකට කාත්තන් කොඩි පිළිබඳව නිශ්චිත ලෙසම ඔවුන් ලියනවා මේ අවිගත් කණ්ඩායම ඉන්නවා. ඒගොල්ලෝ තමයි grips of fundamentalism, flip side of Islamic fundamentalism නමින් ඔව් ලිපි දෙක තුනක්ම පළ කරනු ලබනවා. ඉන් අනතුරුව අපි දන්නවා යම් කිසි ආකාරයකට දිගින් දිගටම ඉස්ලාමික් 2009 දී මාලදිව වෙන ගොදුරු බාටපත් වූ බව තමයි ඒ නීතිපතිවරයා ප්‍රකාශ කර සිටියේ 2009 2007 2009 කාලයේදී මාලදිව වෙන ඉස්ලාමික් ෆන්ඩමෙන්ටලිසම් වල මූලධර්මවාදයේ ගොදුරක් බවට පත් වූ බව. කිසිදත් ලංකාවේ ගොදුරු මේ පිළිබඳව අවධානයක් යොමු නොකරු තරම් මේ පිළිබඳව 2012 දී යම් කිසි ආකාරයකට බණ්ඩාරනායක Center for International Studies නැමැති ආයතනයේ මාගේ ඒ සභාවේ නිබන්ධනය ලියද්දී දැන් මේකේ වර්තමාන අධ්‍යක්ෂකවරයා අතුරුදහන් කරයි දන්නෙත් නෑ. ඒක තියෙනවා නම් මේක තියෙන්නට ඕනේ. Problem interaction and existing future of the Indian Ocean නැමැති මාගේ නිබන්ධනය තුළ මෙය දක්නට ලැබෙනවා. මේ කතාවේ මුළු කතාවම කෙසේතත් ඉන් අනතුරුව තමයි අපි දන්නවා බංග්ලාදේශය අපි දන්නා 2011 මුම්බයි ප්‍රහාරය. ඉන් අනතුරුව බංග්ලාදේශයේ ශීඛ් හසීනා මහත් අගමැතිතුමිය ඉස්ලාමික කණ්ඩායම් මර්ධනය කිරීමට යම් කිසි ක්‍රියාමාර්ග කිහිපයක් ගන්න ලැබුවා. තමයිට මරණ දඬුවමේ පවා ඇය ලබා දුන්නා කියන එක කියන්නට ඕනේ. පාකිස්තානයේ ඉන් අනතුරුව ඔසාමා බින් ලාඩන් රැඳී සිටි බබ වාර්තා වුණා ඔබාමාගේ කාලයේදී මෙහෙයුමකින් තමයි ඔහුව ඝාතනය කරනු ලැබුවේ පාකිස්තානය තුලම සිදු වූ. කෙසේතත් ඉන් අනතුරුව යලිත් වරක් ඩොනල්ඩ් ඇෆ්ගනිස්තානයේ ඇමරිකා එක්සත් ජනපදයේ පාලනයට හවුල් ආණ්ඩුවක් ඒ කියන්නේ පක්ෂ ආණ්ඩුවක් තිබුණේ. ඉන් අනතුරුව ඔවුනුත් ඉවත් වුණා. ඉවත් වෙගෙන දියවරුණ තත්ත්වයක් තමයි දක්නට ලැබුණේ. කෙසේතත් 2019 පමණ විට දකුණු ආසියානු කලාපය තුල ප්‍රහාරයක් නොවි තිබුණේ ශ්‍රී ලංකාවේ පමණයි. ලංකාවේ යම්කිසි ආකාරයක අපි දන්නා පුත්තලමේ එවැනි ඒ තත්ත්වයන් තුළදී බුද්ධාංශ පෙන්වා දුන් ඇතැම් අවස්ථාවලදී අත්සාංගවල තිබුණේ නැහැ. 2017 දී ඒ පුත්තලමේ සිදුවීම් ගණන්ගෙන තිබුණේ නැහැ. මීට අමතරව තමයි 2004 දී ඇමරිකා එක්සත් ජනපදයේ පැමිණ 2001 ප්‍රහාර සැප්තැම්බර් ප්‍රහාරයට සම්බන්ධ කෙනෙක් 2004 දී අල්ලාගෙන ගියම තමයි දිවින පත්‍රයේ කීර්තිවර්ණ ගුරුසුරි මහත්මයා වාර්තා කර තිබුණේ. දැන් මේ සියල්ල ගද්දී අතම කිව්වොත් ලංකාවෙත් යම් කිසි ආකාරයක ඉස්ලාම් ෆන්ඩමෙන්ටලිසම් එක උච්ච වන අවස්ථාවලදී අතම බොහෝ දුරට ඒ සමකාලීනව අපි දන්නවා එක් අතකින් බොදු බල සේනාව නැගී සිටීමත් බොදු බල සේනාව නැගී සිටීම සිදුවන්නේ මියන්මාරයේ සිදුවන ඒ නැගී සිටීම වලට යම් කිසි ආකාරයකට එහි බෞද්ධ පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් සිටින්නට කියන්නට පුළුවන් කියලා මට හිතෙනවා. කෙසේතත් ඒ නැගී සිටීම වල සමානව ඉස්ලාමික ෆන්ඩමෙන්ටලිසම් නැගී සිටීමේදී තමයි ඒ දිගන ගැටුම් ආශ්‍රිතව ඒ දිගන මාවනැල්ල ඒ ආශ්‍රිතව සිදුවීම් දක්නට ලැබෙන්නේ. 2002 දී අපි දන්නා මාවනැල්ලෙත් ගැටුමක් සිදු වුණා. 2002 දී තමයි ඉරාකයත් ආක්‍රමණය කරනු ලැබුවේ ISIL. දැන් වර්තමානයේ ගත්තේ නැත්නම් කිව්වොත් ඉස්ලාමික් ස්ටේට් 2014 දී මේක වර්ල්ඩ් වයිඩ් කලිෆට් එකක් බාටපත් වුන් කියලා තිබුණා. මේක ඇත්තම කිව්වොත් සිතියම් ආශ්‍රයෙන් ගත්තාම මේක දකුණු පිලිපීනය දක්වා යන බවක් තමයි 2005 දී ඒ ආශ්‍රිත සිතියම් වලින් අපිට පෙන්වා දිය හැක්කේ. මේකට අපි සිතියම් එකතු කරන්නේ නම් අවශ්‍ය කෙනෙක්
අපි ඒ පිළිබඳව තොරතුරු විමසනවා නම් අපි ලබා දීමට සහ අපි පෙන්වා දීමට කටයුතු කරනු ලබනවා. කෙසේතත් දැන් ඉස්ලාමික් ස්ටේට් එක ගත්තාම ඔවුන් බොහෝ දුරට කුරාසන් පළාත මේ කුරාසන් ස්ටේට් එක ඇෆ්ගනිස්තානයේ IS කුරාසන් කියලා ඇෆ්ගනිස්තානයේ තියෙනවා. කෙසේතත් ISL ලෙස තමයි ඉස්ලාමික් ස්ටේට් වල තමයි මේක තිබෙන්නේ. ඒ අනුව තමයි මේ නෙට්වර්ක් එක 2014 දී වුන් කැලිෆට් ලෝක කැලිෆට් එකක් හඳුන්වා දෙමින් යම්කිසි ආකාරයකට ජාත්‍යන් ඒ මැද පෙරදිග කලාපෙන් ඔබට හඳුන්වා දී තිබෙන්නේ මෙම දෙය. මේ තමයි ඇත්තම කිව්වොත් ලංකාවේ උගතුන්ට ප්‍රබලයි කිය ගන්න උගතුන්ට ෆස්ට් ක්ලාස් ගහපුවයි කිය ගන්න උගතුන්ට මේ මම ගැහැරුණු දෙය. 2014 දී වුන් මැද පෙරදිග බවුන්ඩරිස් වලින් එළියට ගොස් ලෝක ඉස්ලාමික් කැලිෆට් එකක් ප්‍රකාශයට පත් කරන ලබන මේක දකුණු පිලිපීන දක්වාම විහිදී තිබෙනවා කියන එක තමයි අපගේ මතය වන්නේ. දැන් වර්තමානයේදී ISIS තමයි ප්‍රධාන මධ්‍යම ආසියාවේ තමයි උන්ගේ ප්‍රධාන ස්ට්‍රෝං හෝල්ඩ් එක කියලා කියන්න පුළුවන්. ඒ අනුව තමයි මේ සියලු ප්‍රතිඵලයන් තමයි ලංකාවේ පාසු ප්‍රහාරයක් සිදු වන්නේ කියන එක. මොකද එහි කණ්ඩායම් ISIS එක්ක සම්බන්ධ වීමත් යන ඒ සියල්ලේ අන්තර්ගතයේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේක සිදුවන්නේ. මේක තමයි ලංකාවේ උගතුන්ට මේ දක්වා ගැළපීමට නොහැකි වූ දෙයක් කියලා කියන්නට ඕනේ. මේ තමයි 2019 ශ්‍රී ලංකාවට අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ පාස්තු ප්‍රහාරයේ ජාත්‍යන්තර කතන්දර කිව්වොත් ඉතාමත් නිවැරදි. කුමන හෝ කිව්වේ මේ තමයි අපි විසින් සොයාගත් ඒ ජාත්‍යන්තර කතන්දරය 2002 පමණ සිට අද දක්වාම ඒ අධ්‍යයන වල ප්‍රතිඵලයක් ලෙස තමයි ස්වයං අධ්‍යයන වල ප්‍රතිඵල මේ කතාව අපිට ගොඩනැගුවේ. එතකොට එසේ මෙසේ හිතාමතා කරන කතාවක් නෙමෙයි කියලා මතක් කරගන්නට ඕනේ.